සාදරයෙන් පිළිගන්නවා ඔයාලව ඔයාලම එකතුලා ඉන්නේ ඩෙල්ලොන් ටෙක් ලැබ් YouTube channel එකත් එක්ක. හබේබේ come to Dubai. වීඩියෝ එකට යන කලින් මතක් කරනවා අපි subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයගේ අදහස් comment කරන්න, like කරන්න, share කරන්න. UAE එහෙම නැත්නම් අපි කියනවා Dubai. United Arab Emirates. නියම රාජ්‍ය නායකත්වය පිළිබඳව මගේ අදහස චුට්ටක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඇත්තටම ඩුබායි කියලා කියන්නේ කාන්තාරයක් සංවර්ධනය කරපු රටක්. හැමෝම UAE එහෙම නැත්නම් ඩුබායි කිව්වහම ගොඩක් කට්ටිය ඉන්නවා චුට්ටක් වැරදි ආකල්ප වලින් නේද? වැරදි අදහසක් ඒ රට ගැන මැවිලා තියෙන කට්ටියක් ඉන්නවා. ඉතින් මේ වෙද්දී යුරෝප් කන්ට්‍රි එකට හා සමානව එයාලගේ ඇටිටියුඩ්ස්, හැබිට්ස් ඒ හැම දෙයක්ම ඒ ලෙවල් එකට එමින් පවතිනවා. ඉතින් ඇත්තටම ඩුබායි වල රාජ්‍ය නායකත්වයේ කොයි වගේද? කාගේවත් රටවල ඉඩම් අල්ලන්න ගියේ නෑ. ඒ වගේම තමා කිසිම රටක ළමයි මරන්න රොකට් යැව්වේ නෑ. ඒ වගේම තමා මේ රටේ රටවැසියන්ට උපරිම ආරක්ෂාව වගේම කිසිම බයක් සැකක් නැතුව ජීවත් වෙන්න වාතාවරණය හදලා තියෙන වගේම තමා අසරණ මිනිස්සු ගණනාවකට රාජ්‍ය නායකත්වයේ හරහා සෑහෙන්න උදව් කිරීම පවතිනවා. ඒ වගේම තමා බල්ලෙක් පූසෙක් කාන්තාරේ ගිහින් දැම්මත් මේ රටේ දඩ ගන්නවා. ඒ වගේම තමා ලෝකේ තියෙන හොඳම කෑම කිසිම ටැක්ස් එකක් නැතුව වාහනයක් ගන්න පුළුවන් ටැක්ස් එකක් නැතුව හම්බ කරන්න කීයද ඒවට කිසිම ටැක්ස් එකක් නැහැ ටැක්ස් ෆ්‍රී. ඒ නිසා ජීවත් වෙන්න හොඳම රටක් තමයි ඩුබායි කියලා කියන්නේ. රටට එන්නත් දීලා රස්සාවලුත් දීලා ආගම මොකක්ද ඒ කිසිම දෙයක් සලකන්නේ නැතුව ඒවටත් ගරු කරලා පන්සල් කෝවිල් තියෙන රට ඇතුලේ තියෙන ලෝකේ ඉන්න පුළුවන් හොඳම රටක් තමයි UAE. එහෙම නැත්නම් United Arab Emirates කියලා කියන්නේ. ඉතින් මේ මගේ අදහස. නිවැරදි කිරීම තියෙනවා නම් ඔබ නිවැරදි කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. එහෙනම් අදට ගිහින් එන්නම් අපි subscribe කරලා තියාගන්න, වීඩියෝට like කරන්න, share කරන්න.